හෙලෝ ගයිස්. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඔන්න අද මම ෂෙයා කරගන්නේ මගේ බර්ත්ඩේ vlog එක. ඉතින් මගේ බර්ත්ඩේ එක දවසේ උදේ පාන්දර ඇහැරලා දැන් මම මේ ලෑස්ති වෙලා ඉන්නේ වැඩට යන්න. ඉතින් අම්මා උදේම කිරිබත් හදලා දුන්නා. මම එයාටම කියලා කවාගෙන එන ගමන් කේකුත් අරගෙන ආවා. ඒ අරන් ආවේ මම වැඩ කරන තැන අයට දෙන්න. ඉතින් මෙන්න මේ වගේ කියුට් කේක් කෑලි ටිකක් අරගෙන ආවේ මම. කොහොම හරි ඉතින් ඊට පස්සේ මගේ යාළුවාත් ආවා. අපි දෙන්න කතා වුණා අද පන්සල් යමුයි කියලා. ඉතින් කේක් ටිකක් තව තැනකට දෙන්න තිබුණා. ඒ ටිකත් අරගෙන දැන් අපි මේ පන්සලට ආවා. කොහොම හරි ඉතින් මේ පාර ගත්තේ අපි අබතල් පහන් දෙහිකුයි ලොකුම ලොකු හඳුන් කූරු දෙකකුයි. වැඩේ කියන වෙලාවටම නිල් මානෙල් මල් තිබුණ නැහැ. නැත්තම් මං හෙන ආසාවෙන් ගියේ නිල් මානෙල් මල් පූජා කරන්න. එදා ඒ මල් තිබුණ නැහැ. ඉතින් අපි හඳුන් කූරු පත්තු කළා, පහන් පත්තු කළා, වැඳලා බෝධියට වෙලා ගොඩාක් වෙලා ඉඳගෙන හිටියා. මෙතනට මට පුළුවන් හැම වෙලාවකම යනවා. මෙතන මාර නිදහස් පාර ප්‍රධාන පාර අයිනේ වුණාට මේ බෝධිය තියෙන්නේ ඕක ඇතුළට ආවෙන් පස්සේ පුදුම තරම් නිදහස්. ඒක නිසා මම හරිම කැමතියි උතන්ට. ඉතින් එදා දවසෙත් මම මගේ යාළුවත් එක්ක එතනට ගිහිල්ලා කයියක් දාගෙන ගොඩක් වෙලා හිටියා. ඒ ඉඳලා තමයි අපි දෙන්නා ඊට පස්සේ කතා වුණා. ටවුන් එකට යමු කියලා මට වැඩ වගේක් තිබුණා. මගේ යාළුවටත් පෝස්ට් කරන්න පාර්සල් එකක් තිබුණා. ඒකත් දාන්න ඕන හින්දා අපි ගියා ටවුන් එකට. ටවුන් එකට ගියාට අපිට පෝස්ට් කරන වැඩේ කරගන්න බැරි වුණා. ඒක නිසා මම හිතුවා දැන් බර්ත්ඩේ එකත් නිසා පොඩ්ඩක් shopping කරොත් හොඳයි කියලා. ඉතින් මම මෙන්න මේ dress ටික fit on කරලා බැලුවා. මට එතනින් හිත ගියපු ඒවායින් මම අරගත්තා. ඉතින් ඔයාලම බලලා කියන්න මට ඔය මම ඇඳලා බලපු ගවුම් වලින් ලස්සනටම තිබුණේ මොන ගවුමද කියලා. ඉතින් කොහොම හරි පැය ගාණක් shopping කරලා අන්තිමට ඇඳුම් ටිකකුත් අරගෙන අපි ගියා මොනවා හරි කන්න බලන්න. මට ලොකුම උවමනාව තිබුණේ කේක් කන්න. හැබැයි මගේ යාළුවට පැණි රස කන්න බැහැ කියලා කිව්වා මේ ඔළුව රිදෙනවයි කියලා. ඒක නිසා අපි රෝල්ස් අරගත්තා. රෝල්ස් අරගෙන දැන් පැණි රහට මොකුත් තිබුණේ නැත්තම් ටිකක් අවුල් වගේනේ බර්ත්ඩේ එකත් වෙලා පැණි රහක් කෑවේ නෑ කියන්නේ හෙන අඩුවක්නේ. ඒක නිසා මම චොක්ලට් මිල්ක් ෂේක් ගත්තා. එතකොට දෙක බැලන්ස් වෙන නිසා. ඔතන ඔය රෝල්ස් එක උණු උණුවේමයි දෙන්නේ. ඒක නිසා ඒක මාරම රසයි. අර ක්‍රිස්පි ගතියට හැපෙනවත් එක්ක හරිම රසයි. ඒ වෙලාවේ හැටියට ඒක සෑහෙන ලොකු දිව්‍ය භෝජනයක් වගේ. ඉතින් මම යාළුවට කිව්වා රයිස් කමු කියලා. ඒ වුණාට එයාට එහෙම කන්න උවමනාවක් තිබුණේ නෑ. ඒක නිසා තමයි අපි ඔය වගේ පොඩි දෙයක් කෑවේ. හැබැයි මට ගෙදර ආවට පස්සේ හිතුණා හොඳ වෙලාවට මම එහෙම කෑවේ නැත්තේ කියලා. මොකද මම ගෙදර එනකොට අපේ අම්මා රයිස් හදලා තිබුණා. මම ආසම මෙනු එකක්. ඉතින් දැන් බැරි වෙලාවත් මම ටවුන් එකෙන් කාලා ආවනම් මට ඒව කන්න බඩේ ඉඩ නැති වෙනවනේ. ඒක නිසා ඉතින් කොහොම හරි කන්නේ නැතුව මිල්ක් ෂේක් එකයි රෝල්ස් එකයි කාලා බිල ගෙදර ආවා. මේ තියෙන්නේ මම කිව්ව මෙනු එක. අල තෙම්පරාදු කරලා මික්චර් එකක් හදලා චිකන් එක රයිස්. මම ආසම කෑවා. කොහොම හරි ඉතින් ඊට පස්සේ මට පොඩි ගිෆ්ට් වගේක් හම්බුණා. මේක මම කිසිම විදිහකින් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. ඒක මග් එකක්. ඕම් බලන්නකො මට ඔයාලට ඒ වෙලේ මගේ මූණේ රියැක්ෂන් එක පෙන්න ගන්න විදිහක් තිබුණ නැහැ. මොකද මේ අපේ ගෙදර මල්ලිලා ටික එහෙම ඇවිල්ලා හිටියා. එතකොට ඉතින් මට එයාලා ඉස්සරහා ඕක දිගෑරලා
මේ වීඩියෝ කරන්න පොඩි ලැජ්ජාවක් වගේ ආවා. මොකද එයාලා කෑ ගහනවා, විහිළු කරනවා. එතකොට මට අවධානය බිඳලා යන නිසා මම ওই විදිහට ඒක අන්බොක්ස් කරා. ඉතින් ඕක ඇත්තටම මට මාර වටිනවා. දැන් මම ඒක අල්මාරියේ දාලා පරිස්සම් කරගෙන තියාගෙන ඉන්නවා. නැත්තම් චූටි හරි ඩැමේජ් එකක් වුණොත් මට සෑහෙන දුක හිතෙන නිසා මම ඕක මට පුළුවන් උපරිමේ පරිස්සම් කරනවා. වැඩේ කියන්නේ ওই ෆොටෝස් දැන් මන් ළඟ ඇත්තෙත් නෑ. ඉතින් ඒක නිසා ඒක මාර විදිහට මට වටිනවා. කොහොම හරි ඉතින් ඕකත් බලලා ඊට පස්සේ මල්ලිලා හැම ගියාට පස්සේ මම ඉතුරු වීඩියෝ ක්ලිප් එක ගත්තේ. අපි බලමු ඒක. ඉතලා මග් එක හරියට දැක්කේ නෑනේ. මං ඉතින් දැන් පෙන්නන්නම් මට ඒ හම්බෙච්ච මග් එක. මං ඒක තිබ්බ විදිහටම දාලා අරන් තිබ්බා. මං ඒකට හරිම ආසයි. මේ තියෙන ලස්සන ෆොටෝස් ටිකක් දාලා එයාමට ඒක හදලා දෙන්න. ඉතින් මම මේකට හරිම ආසයි. දැන් මම මේක මෙහෙම්මම මේ බොක්ස් එකේ දාලා අල්මාරියේ දාලා අරන් තියනවා. පාවිච්චි කරන්නේ නැහැ. මට ලෝකයි මේක පාවිච්චි කරන්න. ඒක නිසා මම මේක පාවිච්චි කරන්නේ නැහැ. ඊට පස්සේ මට ආය හම්බුණා ලස්සන නිල් පාට චූටි ටෙඩි එක. මෙන්න දැන් මම එයාලවත් ඔයාලට පෙන්නන්න. මේ හරිම කියුට් එයා. ඉතින් මට මෙන්න මෙයාවත් හම්බුණා. මේ ටැග් එකවත් කැඩුවේ නැහැ. මම තව එහෙමින් තියාගෙන ඉන්නවා. මෙයාටත් මම හරිම ආසයි. ඔයාලට මතක නම් මගේ ඉන්නවනේ නිල් පාට ලොකු ටෙඩියකුයි දම් පාට තව ලොකු ටෙඩියකුයි. ඉතින් ඒ දෙන්නගේ බබා විදිහට තමයි දැන් මම මෙයාව තියාගෙන ඉන්නේ. මෙයාත් හරිම කියුට්. මම මෙයාවත් ඉතින් අල්මාරියේ දාලා තියලා තියනවා පාවිච්චි කරන්නේ නැතුව. කොහොම හරි ඉතින් හවස් වෙනකල්ම මට තව වැඩ ටිකක් තිබුණා ඉවර කරගන්න. ඒ ටිකත් ඉවර කරගත්තා. බර්ත්ඩේ එක කියලා නිකන් බුරුඩ කාලේ නැස්ති කරන්න බැරි හින්දා. ඊට පස්සේ ඉතින් නාලා කාලා රෑ වුණාට පස්සේ නිදාගත්ත එක තමයි කරේ. මේ පාර බර්ත්ඩේ කේක් එකක් කැපුවේ නැහැ. ඉතින් ওই විදිහට තමයි මගේ එදා දවස ගෙවුනේ. එහෙනම් ඉතින් ආය අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හම්බ වෙන්න එනකල් ඔයාලා පරිස්සමෙන් ඉන්න. Bye.